ආයුබෝවන් සුබ දසනක් ඒවා සිල් දෙනාට. ඉතින් මම අද කතා කරන්නේ හේන් ගොවිතැන කියන්නේ මොකක්ද කියලා. ගොඩක් කට්ටිය හේන් කියලා කියනවා සමහර අය ට්‍රැක්ටර් දාලා එහෙම නැත්නම් වාහන දාලා ගොවිතැන් කරනවා. එහෙම නැත්නම් පොළොව කපලා පෙරලලා ඊට පස්සේ යම්කිසි භෝග දානවා හිස් ඉඩම් වල. ඉතින් මේකට සමහර අය හේන් කියලා කියනවා. හැබැයි ඇත්තටම මේකට හේනක් කියලා කියන්න අමාරුයි. වගාබිමක් කියන්න පුළුවන්. හේනක් කියලා කියන්න අමාරුයි. හේන් ගොවිතැන කියන්නේ වෙනමම කැටගරි එකක්. එතකොට හේන් ගොවිතැන කියන්නේ මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. හේනක් කියන්නේ සාමාන්‍යයෙන් 2000ට කලින් 1900 ගණන් වල 800 ගණන් වල ඉඳන් පැවතගෙන සාම්ප්‍රදායික වගා ක්‍රමයක්. එතකොට මේ තියෙන්නේත් හේනක් තමයි. ඉතින් මේ තියෙන්නේ අපි කරපු හේනක්. මේගොල්ලන්ට පේනවා ඇති. මම ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. එතකොට මේ හේනක ඉතින් මම මේ වගා හේනක තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා සමහරලාට ඔයාලට එක එක ශබ්ද ඇහෙන්න පුළුවන්. මොන්රුන්ගේ ශබ්ද, කුරුල්ලන්ගේ ශබ්ද, එක එක සත්තුන්ගේ ශබ්ද ඇහෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ හේනක්. ඉතින් මේ හේනක් කියන්නේ මොකද්ද කියලා මම මුලින් පැහැදිලි කරනවා. හේනක් කියන්නේ සාමාන්‍යයෙන් කැලයක්. එහෙම නැත්නම් ටිකක් අවුරුදු ගාණක් වැවුණු කැලයක්. දැන් මේක නම් අපි කරලා තියෙන අපේම වත්තේ. එතකොට දැන් ඉස්සර 1900 ගණන් වල 800 ගණන් වල වගේ හේනක් කරනකොට සාමාන්‍ය රජයේ ඉඩම්ද පෞද්ගලික ඉඩම්ද කියලා ගොඩක් මිනිස්සු ඉඩම් කොටු කරන් හිටියේ නෑ ඒ කාලේ. දැන් අද කාලේනේ මේ තමන්ගේ කියලා ඉඩම් වෙන් කරගෙන එහෙම ඉන්නේ. හැබැයි ඒ කාලේ ඉඩම් වෙන් කරගෙන තිබුණේ නෑ. හරි. ඔය පේනවලට මොනට ගියා. මොනරු ඉතින් මේකේ ඉන්නවා. මේ සතා සීපාවත් එක තමයි මේ වැඩේ අපි කරගෙන යන්නේ. ඉතින් හේනක් කියන්නේ මෙන්න මේ මොකක් හරි ඉඩමක් තෝරාගෙන. ඒ කියන්නේ ඉස්සර නම් ඇත්තටම කරේ රජයේ කැලෑ තමයි. රජයේ දැන් මේ කාලේ නම් රජයේ ඉඩම් කපන්න බෑ තහනම්. එතකොට එහෙම නීති අනුකූල ක්‍රියාමාර්ග ගන්නවා. ඉස්සර ඉඩම් ඕන තරම් තිබුණා. මිනිස්සු ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා ඒ වගේ රජයේ ඉඩමක් තෝරාගෙන යම්කිසි කණ්ඩායමක් හැදෙනවා. දැන් මේක නම් ඇත්තට තනි ඉඩමක්. සාමාන්‍යයෙන් මේක තනි ඉඩමක්. එතකොට යම්කිසි කණ්ඩායමක් හැදෙනවා. කණ්ඩායමක් හැදිලා 5-6 දෙනෙක් නැත්නම් 10ක් විතර වෙන්න පුළුවන්. ඒගොල්ලෝ එක යාය කොටනවා කියලා තමයි මේකට කියන්නේ. යායකට ඉඩමක් ගස් කපලා ඉස්සෙල්ලා මුලින්ම දැන් අපි මේකේ කරෙත් එහෙමයි. දැන් මේකත් තිබුණේ සාමාන්‍යයෙන් මේක ලොකු කැලයක්. මේ වගේ මේ තියෙන ගස් වගේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. මේ වගේ ලොකු ගස් තමයි තිබුණේ. මේක අපේ පෞද්ගලික ඉඩමක්. ඉතින් අපේ ඉඩමේ කොටසක් තිබුණා. අපි ඒකේ තමයි මේ හේන කරේ. දැන් මේ ඔයාලට මේ ඉස්සරහින් පේනවා ඇති. මෙන්න මේ හරිය ලොකු කෙසෙල් කෑල්ලක් තියෙනවා පේනවනේ. කෙසෙල් මෙතන තියෙනවා කෙසෙල් සම්පූර්ණ. එතකොට මේ කෙසෙල් තිබුණු කෑල්ල තමයි ගිය අවුරුද්දේ. ඒ කියන්නේ ගිය කන්නේ අපේ ගිය අවුරුද්දේ මේ කාලේ වගේ අපි හේන කොටලා සුද්ධ කරලා මේකේ තමයි අපි වගා කරලා තිබුණේ මේ විදිහට. එතකොට ඒකේ අපි සම්පූර්ණම කෙසෙල් වගාවක් දැම්මා. මොකද අපිට මේ ඊටම ටික ටික වගා කරගෙන යන ගමන් අපි. හරි. එතකොට මම පැහැදිලි කරන්නම් ඔයාලට කොහොමද මේ හේනක් කියන්නේ කියලා. හේනක් කියන්නේ දැන් මම කලින් කතා කරගෙන ආවා මිනිස්සු කිහිප දෙනෙක් නැත්තම් මිනිස්සු කණ්ඩායමක එකතු වෙලා එක යායකට ලොකු කැලයක් කොටනවා. ඒක අක්කර 4-5ක් 10ක් වෙන්නත් පුළුවන්. එක යායකට කොටලා ඊට පස්සේ ඒ සම්පූර්ණ කැලේ කොටලා අක්කර 10ක් 15ක් කොටලා ඒක අපි මාසයක් විතර තියෙනවා වේලෙන්න. මේක කරන්නේ අපි සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ ජූලි අගෝස්තු කියන මාසවල තමයි අගෝස්තු 15 වගේ වෙද්දී අපි මේ කැලේ කොටන එක කොටලා ඉවර කරගන්න ඕන. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අගෝස්තු මාසය කියන්නේ හොඳට පායන මාසයක්. දැන් නම් මේ අද කාලේ නම් ඇත්තටම මේවා වෙනස් වෙලා තියෙන්නේ. හරිද? ඉතින් අගෝස්තු මාසය කියන්නේ මේ හොඳට පායන කාලේ. මේ පායන කාලේ මේ හේන මේ කොටලා දැම්මට පස්සේ කැලේ කපලා බිමට දැම්මට පස්සේ දාලා අපි මේක තියන මැරෙන්න. ගස් මැරෙන්න තමයි තියන්නේ. එතකොට ගස් මැරෙන්න තිව්වට පස්සේ හොඳට මැරුණාට පස්සේ අපි කරන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා කොයි කාලේ වගේද අපිට මේක ගිනි තියන්න සුදුසු කියලා. හරිද?
එතකොට අපිට බලා ගන්න පුළුවන් කොයි කාලෙද මේක ගිනි තියන්න ඕන කියලා. අපි මේ මැරෙන විදිහෙන් දන්නා, මැරිලා ඇද්ද කියලා දන්න. ඒක සාමාන්‍ය සාම්ප්‍රදායික පාරම්පරික ගොවි මහතුරු ඒක දන්නවා. හරිද? එතකොට ඒගොල්ලෝ කරන්නේ මේක ගිනි තියනවා. ගිනි තියුවට පස්සේ අර ඉතුරු වෙන පොඩි පොඩි දේවල් කපලා නැවත ගොඩ කරලා නැවත ගිනි තියනවා. ඒකට කියන්නේ මැල ගිනි තියනවා කියලා. ඒ කියන්නේ හේන් භාෂාවෙන් කියනවා නම් මැල ගිනි තියනවා කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මම ඔයාලට කිව්වනේ දැන් මෙහෙම ගිනි තියනවා. මුලින් ආයෙටම ගිනි තියනවා. අක්කර 15ක් විතර කපලා මේක ගිනි තියනවා. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ ගිනි තියලා මේක සම්පූර්ණයෙන්ම හැමෝම එකතු වෙලා, ඒ කියන්නේ ඒ කණ්ඩායම එකතු වෙලා තමයි මේක සුද්ධ කරන්නේ. එතකොට බලන්න ඒගොල්ලෝගේ තියෙන සමගිය. හරිද? මුළු කණ්ඩායම එකතු වෙලා මුළු ඉඩමම සුද්ධ අක්කර 15ම හර විදිහට අතු කබල මැල ගහලා පුච්චලා සම්පූර්ණ මේක ක්ලීන් කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මේ මම ඒකට උදාහරණයක් පෙන්නන්නම්. දැන් මේවා නම් අපි කරන්නේ මැෂින් වලින්. එතකොට චෙන්සෝ එකක් දාලා මෙන්න මේ විදිහට කොට කපලා මේ කියන දේ තමයි අපි කරලා තින්නේ. මේ පේන ඔයාලට ලී වැටියක් වගේ මේ දිගටම දාලා තින්නේ මෙහෙම. එතකොට මේ විදිහට තමයි මැල ගහලා ඉතුරු කොට ටික ඒගොල්ලොත් මෙන්න මේ විදිහට දාලා සුද්ධ කරගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මේ වගාව තියෙන්නේ මේ හේනි කරපු වගාව. එතකොට මේගොල්ලෝ කරන්නේ දැන් මේක සම්පූර්ණ සුද්ධ කරලා ඉවරලා ඒ ඉඩම අක්කර 15 තියෙනවා නම් ඉන්නේ 15 දෙනයි නම් සමානව අක්කරේ වගේ සාමාන්‍ය දල වශයෙන් හැමෝම බෙදා ගන්නවා. හරිද? ඒ කියන්නේ එක්කෙනාට අක්කරේ බෙදා ගන්නවා. එතකොට සම්පූර්ණ ඉඩම කොටලා ඉවරයි, සුද්ධ කරලා ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලොන්ට මුලින්ම කරන්න ඒගොල්ලොන්ගේ ප්‍රධාන භෝගය තමයි කුරක්කම්. හරි? කුරක්කම් තමයි ප්‍රධාන භෝගය. මම ඔයාලට කුරක්කම් පෙන්නන්නම්. හරි? මේකෙත් කුරක්කම් දාලා දෙනවා. කුරක්කම් දාද්දි කුරක්කම් කියන එක ඕගොල්ලෝ දන්නවනේ. කුරහන් තලප ඕගොල්ලෝ කාලා තිනවනේ. දැන් කුරහන් කියනවා, කුරක්කම් කියනවා. එහෙම එක එක පැති වලට එක එක විදියට මේ શબ્දේ වෙනස් වෙනවා. හරිද? එතකොට මේ කුරක්කම් ඇට තියෙනවා. කුරහන් ඇට තියෙනවා. මේ ඇට අරගෙන අබ ඇට තියෙනවා. දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අබ මැන්ඩියක්. හරිද? මේ අබ කොළ තියෙන්නේ. එතකොට මේ අබ ඇට තියෙනවා. හරිද? සමහර අය නම් මේ වගේ අර අබ ටිකක් වැඩිපුර තැනකට ඉහා ගන්නවා. Tamanට ආහාරය පිණිස. දැන් මේ පේනවා ඒත් ඔයාලට කහ පාටට මේ පේන්නේ තනිකරම අබ. හරිද? මේ අබ මල් තමයි පේන්නේ. මේ තියෙන්නේ කුරහන් මැන්ඩි අපේ. හරිද? ඔය තියෙන්නේ කුරහන් මැන්ඩි තමයි. මේ තියෙන්නේ සමහර තැන්වල මේක සුද්ධ කරගන්න බැරි වුණා. මොකද මේ දවස්වල මේ අවුරුද්ද ආපු වර්ෂාපතනේ වැඩි නිසා. ඉතින් මේ තියෙන්නේ ඕගොල්ලන්ට පැහැදිලිවම පේනවා. මේ තියෙන්නේ පොඩිවට පැලුණු කුරහන්. මේ තියෙන්නේ කුරහන්. මේ ඇතුලේ තියෙනවා වල් තියෙනවා. ඉතින් මේ වල් අපි ගලවලා සුද්ධ කරගන්න ඕන. දැන් මේක සුද්ධ කරගන්න ගමන් තියෙන්නේ. එතකොට මේ දැන් මම ඔයාලට කිව්වා මෙහෙම ඉඩම් අක්කර 15ක් විතර කට්ටියක් එකතු වෙලා සුද්ධ කරගෙන මේගොල්ලෝ මේක අක්කරයක් විතර බෙදා ගන්නවා කියලා කිව්වනේ. හරිද? ඉතින් මේ ලස්සන view area එක තමයි මම ඉන්නේ. ඉතින් මේ අපේ ඉඩම තියෙන්නේ. ඉතින් මේක බෙදා ගන්නකොනේ බෙදාගත්තට පස්සේ ඒගොල්ලෝ Tamanට හම්බ වෙන අක්කරයෙන් වැඩි කොටසක්ම වගා කරන කුරහන්. ඒ කියන්නේ මේ කුරහන් ඇට අරගෙන අබ ඇටත් අරගෙන ඒකට අවශ්‍ය නම් තමට හේම් පලා කියලා තියෙනවා. නැත්නම් අර රතු පාට පලා ඒක තම් පලා කියලා තියෙනවා. අන්න ඒ පලා ඇටට එහෙකුත් අරගෙන මේ ඔක්කොම ඇට වර්ගට එකට මික්ස් කරලා මේක ඉහන්නේ වැස්සක් එනවා බලාගෙන. සාමාන්‍යයෙන් දැන් අපි හේන ගිනි තියුවට පස්සේ අපි බලන් ඉන්නවා පළවෙනි වැස්ස එනකම්. දැන් අඳුරු කරලා එනවා නම් අපි වැස්ස පින්න එක දෙක වැටෙනකොට අපි ගිහින් ටක් ගාලා කරන්නේ මෙන්න මේ ඉඩමේ සාමාන්‍යයෙන් කුරහන් මේ ඉහන්නේ සාමාන්‍යයෙන් අර අතු ටිකක් වැඩි ගල් ගොඩක් තියෙන ඒ වගේ ඒරියා එකක් තියෙනවා නම් අන්න ඒ ඒරියා එකට සම්පූර්ණ අපිට හම්බෙන අක්කරේ නම් අක්කරෙන් 4න් 2ක් විතර අපි දාන්නේ කුරහන්. හරිද? ඇට ටික ඉහලා හරින ඉහලා දානවා මෙහෙම. ඒක ගොවි මහතුරු දන්නවා අතේ කුරුවට ඒගොල්ලෝ ඉහලා දානවා. එතකොට ඊට පස්සේ දැන් අපි මේ කරලා තින්නේ මෙන්න මේ ඒරියා එකේ මෙහෙම මෙන්න මේ ඒරියා එකෙන් අර පැත්තට තියෙන කොටස සම්පූර්ණයෙන්ම කුරහනුයි ඊට පස්සේ අබ ඇටයි තමයි ඉහලා තියෙන්නේ. මේ දිගටම කහ පාටට පේන්න ඕගොල්ලන්ට පේනවා ඇති. මම ලං කරලා පෙන්නුවොත් මේ කහ පාටට පේන සම්පූර්ණම අබ. කුරහන් ගස් වලට කලින් අබ ගස් උඩට එනවා. ඒකයි මේ අබ කහ පාට වෙලා පේන්නේ. හරි.
ඊට පස්සේ එතන මෙහා පැත්තේ ඉතුරු කරගන්න ඒරියා එකේ හරි මේකට කියන්නේ කොටුවක් හදනවා කියලා. ඒගොල්ලොන්ගේ භාෂාවෙන් කියන්නේ මේකට කොටුවක් හදනවා කියලා. හරිද? එතකොට ඒගොල්ලෝ කරන්නේ ඉස්සර නම් මේ සාමාන්‍ය මේ මිරිස් දැන් නම් කරන්න මේ තියෙන මිරිස් වගාවක්. හරිද? මිරිස් ගස් තමයි මේ තියෙන්නේ. මේ දැන් නම් මල් අල්ලලා තියෙන මේගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මිරිස් වගාවක් තියෙන මේ වගේ මිරිස් ඇට ඒගොල්ලෝ ඇට හිටවනවා. දැන් නම් කරන්නේ ඇට අරගෙන තවන් දාලා තවානේ තියෙන පැල ටික ගෙන තමයි මේ විදිහට හිටවන්නේ. හරිද? මේ නේකම් බිම හිටවන්නේ. මේකට මොකුත් පොහොරක් දාන්නේ නැහැ. මොකද මේ අපි කරන්නේ අවුරුදු ගානක් වැවිලා තිබුණ කැලයක් තමයි කපලා සුද්ධ කරන නිසා මේක ඇතුලේ තියෙන කොළ වැටිලා මේ පස හොඳට සාරවත් වෙලායි තියෙන්නේ. හරිද? එතකොට මේගොල්ලෝ කරන්නේ මේ කොටුවේ මිරිස් ඇට ටිකක් හිටවනවා වෙනම පැත්තක. හරිද? ඊට පස්සේ මේ විදිහට. ඊට පස්සේ ඕකේ තව කරනවා බණ්ඩක් ගස් කිහිපයක් ඒගොල්ලෝ පේලියට හිටව ගන්නවා. එතකොට කරවිල වැල්. හරි? ඊට පස්සේ මේ විදිහට කැකිරි වැල්, පිපිඤ්ඤා වැල්. ඊළඟට මේ තියෙන ඕගොල්ලන්ට බලන්න වට්ටක්ක වැල්. මේවා හැම එකක්ම ඒ කොටුව ඇතුලේ ඒගොල්ලෝ පිළිවෙලට හිටව ගන්නවා. දැන් මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ තම්පලා. හරිද? මේ තියෙන්නේ වට්ටක්කා. හරි? අර තියෙන්නේ කැකිරි. එතකොට මේ තියෙන්නේ මේවට කියන්න මොනවද? ඔයගොල්ලෝ දන්නවා ඇති සමහරවල් සමහර අය කාලා සමහර අය නැතුව ඇති. මේ කියන්නේ තැම්බේරිය කියලා කියනවා. මොකද්ද කළු බේරිය හරි මොකක් හරි කියලාත් මේකට කියන අපේ පැත්ත නම් කියන්නේ තැම්බේරිය කියලා තමයි මේවට කියන්නේ. ඊට පස්සේ මෙතන ගස් ලැබු ගස්. මේවා නිකන් පැලවෙන ඒවා මේ. හරි. මේ හේනක් කරපු මේ වගේ පැලවෙනවා. ඔයාලට බලන්න පුළුවන් ගස් ලැබු ගස් සෑහෙන තියෙනවා. හරි. ඊට පස්සේ තව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ කවුපි. හරිද? මේ තියෙන්නේ කවුපි වගාව. මේ ටික මේ කරන්නේ මොකද්ද? මේකෙන් මේ හේනක් කරන එකේ තියෙන වාසිය මොකද්ද? ඉස්සර ඉඳන් මේ හේනක් කරන්න කියන්නේ දැන් ඉස්සර 1900 ගණන් වල මේ පැතු වල කුඹුරු තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් මේගොල්ලෝගේ ප්‍රධාන ආහාරය තමයි කුරහන් කියන්නේ. හරි. ඒතකොට මේ ඔයාලට බලන්න මේ තියෙන කවුපි වගාව. හරි. ඉතින් මේවා මේ මොකද ඒගොල්ලෝ ගොඩක් ආහාර ගත තලපනේ. ඉතින් මේ තලප ආහාරයට ගන්න අනිවාර්යෙන් ඒගොල්ලන්ට කුරහන් විශාල ප්‍රමාණයක් ඕන. ඒකයි මම කිව්වේ ඉඩමේ හතරෙන් දෙකක් විතර දාන්න කුරහන් කියලා. මොකද ඒගොල්ලෝ ප්‍රධාන ආහාරය තමයි කුරහන්. මේ තියෙන ඕගොල්ලෝ බලන්න කරවිල වල මේ තියෙන්නේ ගමේ කරවිල පොඩි කරවිල එක. පොඩි කරවිල එක. හරි. එතකොට අපි අර මේ කඩෙන් ගෙනල්ලා දැන්නම් කරනවා මේ මම ඔයාලට කලින් පෙන්නවා කරවිල වගාවක ඒක අර ඇල් කරවිල කියන එක ටිකක් ලොකුවට ගෙඩි හැදෙන එක. හරි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් දැන් කොහොමද අපි මේ හේන් වගාව ඉස්සරහට යන්නේ කියලා. එතකොට දැන් ඒගොල්ලෝ දැන් ওই විදිහට කොටුවක් හදාගෙන වගා කරගන්නවා. ඊට පස්සේ කුරහන් කියන ටික පැත්තකින් වගා කරනවා. එතකොට දැන් මේ විදිහට අපි දාලා තියෙන ඕගොල්ලෝ බලන්න මේ වැටකුළු වැල් හැම එළවලුවක් අපි මේ හැම ඇටයක්ම මේ කන්නේ අවසන් වෙනකොට ඒ ඉදුණු ගෙඩි අරගෙන ඒ ඇට අරගෙන ඒ ඇට වේලලා තියාගන්නවා ඊළඟ කන්නේ වගා කරන්න. හරිද? ඒ කියන්නේ දැන් මේ මිරිස් ඇට ටිකක් අපිට ගන්න පුළුවන් මේ කරවිල ගෙඩියක් ඉදුණාට පස්සේ කරවිල ගෙඩිය වේලලා වෙරලා ඒ ඉදෙන මේ ගෙඩිය වේලලා ඒ ඇට ටික අපි අරන් තියාගන්නවා ඊළඟ සැරේ හිටවන්න. පැහැදිලිද ඔයගොල්ලන්ට? එතකොට ඒ ගන්න ඇට ටිකෙන් තමයි නැවත මේ අවුරුද්ද වගා කරන්නේ. හරිද? මේක තමයි සාම්ප්‍රදායික හේන් ගොවිතැනේ තියෙන මේ තින්නේ මෑවැල්. හරිද? හැම එළවලුවක්ම අපි මේක හිටවගෙන තියෙන. එතකොට මේකේ තියෙන වාසිය තමයි මේගොල්ලෝ මේ හේන් දැන් මෙහෙම කරලා මේ ටික හදාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ හැම හේනකටම මෙන්න මේ වගේ පැලක් හදා ගන්නවා. හරිද? මේ තියෙන්නේ මේ පැල නම් අපි සාමාන්‍යයෙන් ඉන්න හදාගත්තා. මේට වඩා ගස් උඩ ඉස්සර අලි හිටියා. එතකොට ගස් උඩ හදනවා පැල් උඩ පැල් කියලා මම ඒවා දැකලා තිනවා. ඒ වගේ ගිහින් තිනවා. දැන් මේක නම් හදාගෙන තියෙන සාමාන්‍යයෙන් අපිට වැස්සකට වගේ ඉන්න. මොකද මේ දවස්වල වැස්ස වැඩි. ඉතින් ඒ නිසා තමයි මේ අපෝ ගෙදර දුවන්න බැරි නිසා මේ පැල හදාගෙන තියෙන්නේ. මේක අපි හදාගෙන තිනවා. මේ විදිහට නිදාගන්න පොඩි මැස්සක්. දැන් මේකට නම් ඉස්සර නම් මේ වගේ රීප දාන්නේ මේ කෝටු දාලා මේකට කෝටු දාලා ඉවරලා මෙන්න මේ වගේ මේවට කියන්නේ දමුණු ගස් කියලා. මෙන්න මේ දමුණු පොත්ත රයිට්. ඔයගොල්ලෝ මෙට්ට දානවනේ අදන් වලට. ඒකට මෙන්න මේ දමුණු පොත්ත මෙහෙම ගලවලා ගන්න පුළුවන්. හරිද? පිහියෙන් මෙහෙම පළදු කරලා දමුණු පොත්ත ගලවලා අරගෙන ඕක පොඩ්ඩක් තල්ලා ඕක තමයි දාගන්නේ අර කෝටු උඩට ඇඳට මෙට්ටේ විදිහට. හරිද?
එහෙම තමයි සාමාන්‍යයෙන් පැල්වෙල ඇඳ සකස් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ පැලට ඇවිල්ලා එතකොට යායේ හැමෝම රැට පැලට එනවා. ගෙදර ඉන්නේ ස්වාමි දියණිය විතරයි ඒ ගෙදර ඉතුරු වෙන්නේ. අනිත් අය පිරිමි පාර්ශ්වයේ හැමෝම මෙන්න මේ හේනට ඇවිල්ලා ඊට පස්සේ මේකේ දැන් අපි කරලා නැති ඉරුඟු විතරයි. ඉරුඟු කරන්න නැති වෙන්න හේතුව තමයි ඊලව් වැඩි, සත්තුන්ගේ හානිය වැඩි ඉරුඟු කරොත් එහෙම. ඒ නිසා අපි ඉරුඟු මේ හේනට දාලා නැහැ. සමහර අය ඉරුඟු හිටව ගන්න නැති සාමාන්‍ය කැමරට වගේ. ඉතින් ඔය විදිහට තමයි හේන් සාම්ප්‍රදායික හේන් ගොවිතැන කියන එක නිර්මාණය වෙන්නේ. ඉතින් ඊට පස්සේ වැදගත්ම දේ තමයි දැන් ඕගොල්ලන්ට පේනවා මේ කොටුව කියන. එහෙම නැත්නම් මේ හදලා තියෙන එළවලු වගා කරලා තියෙන එකේ හැම එළවලුවක්ම තියෙනවා. එතකොට මේකෙන් ඕගොල්ලන්ට මොකක්ද අදහස එන්නේ? දැන් අපිට ඉස්සරහට කඩෙන් එළවලු ගන්න ඕනද? අපි මේවට බෙහෙත් පොහොර භාවිතා කරනවද? නැහැ. කිසිම බෙහෙත් පොහොරක් භාවිතා කරන්න කියන එක පොඩ්ඩක් ඔය අර ටිකක් අර ඒ ගහේ පොඩ්ඩක් අර සාරය නෑ වගේ ටිකක් අර මැල වෙලා වගේ තියෙනවා නම් මොකද දැන් අපි සාමාන්‍යයෙන් මේක දැන් අපි මේ කොටවුවට සමහරලාට මේ විදිහට මේකම තියාගෙන හැම අවුරුද්දේ මේකම සුද්ධ කර හිටවන අවස්ථාවක් තියෙනවා. එතකොට ටිකක් අර පස්සේ තියෙන සාරය අඩු නිසා පොඩ්ඩක් මේ යූරියා කියන පොහොරයක විතරක් පොඩ්ඩක් දාගන්නවා. යූරියයි TDM කියන එක නර රතකුඩු කියන එකක් කවලම් කරලා පොඩ්ඩක් දාගන්නවා ඇරෙන්න. වෙන කිසිම බෙහෙතක් මේකට පාවිච්චි කරන්නේ නැහැ අපි. පොහොර ටිකක් පාවිච්චි කරොත් ඇරෙන්නේ. බෙහෙත් පාවිච්චි කරන්න තියෙන හේතුව තමයි මේවා අපි තමයි කැමරට ගන්න. මොකද මේ කැමරට තමයි හදාගෙන තියෙන්නේ. මේ වට්ටක වලින් ගෙඩියනවා. අර වැටකුළු වලින් වැටකුළු කරලා එනවා. එතකොට එහා පැත්තේ තියෙන කරවිලි වලින් කරවිලි ගෙඩියනවා. අපිට අංග සම්පූර්ණ කඩේකින් ගන්න නැතුව අපිට සම්පූර්ණ එළවලු ටික මේකෙන් සපයා ගන්න පුළුවන්. එතකොට අපිට මාස කීයකට වගේ එළවලු කඩෙන් ගන්න ඕනේ. ඇත්තට අපිට අර පැත්තේ කෙසෙල් මුව තියෙනවා හැම අවුරුද්දේ දවස් 365ම. හරි. එතකොට තිබ්බටු කියන ශාකයේ තියෙනවා, තල්න බඩු කියන ශාකයේ තියෙනවා. අපි ඒවත් වගා කරලා තියෙන්නේ. හරි. එතකොට මේ බණ්ඩක කියන එක මැරෙන්නෙත් නැහැ. එතකොට මේවත් කොහොමත් අවුරුද්දේ මාස 6ක් 7ක් තියෙනවාමයි. එතකොට ඊට අමතරව අපිට ගමේ අනිත් ආහාර ටික ඔක්කොම තියෙනවා. කෙසෙල් මුව, ඔය තිබ්බටු, තල්න බටු, වම් බටු. එතකොට අපි සාමාන්‍යයෙන් අම්මිරිස් ටික මෙතනින් අපිට ගන්න පුළුවන්. හරි. තිත්ත කරවිලක පොඩි එක මෙතනින් ගන්න පුළුවන්. මේ වගේ ඕන තරම් තියෙනවා අපිට. එතකොට තක්කාලි එක අපිට මෙන්න මෙතන කරලා තියෙනවා තක්කාලි ටිකක්. එතකොට මේ අපි කෑමට තමයි මේ පොඩ දාන්නේ. මොකද මේ වගාවකට නෙවෙයි. හරිද? අපි මේ තියෙන හැම ශාකයක්ම හැම එළවලුවක්ම අපි මේකේ හදනවා. හරිද? මේ තක්කාලි අපිට තියෙනවා. මෙතන තියෙනවා අපිට මොනවද කොළ జాති. එතකොට අපිට තියෙනවා තම්පලා තියෙනවා, තැම්බේරිය කියන එක තියෙනවා. එතකොට අබ වෙල කොළ කනවා. අබ කොළ එක මාර රසයි. ගොඩක් අය ප්‍රිය කරන කෑමක් අබ කොළ කියන්නේ. ඉතින් අබ කොළ ඕන තරම් අපිට තියෙනවා. අර පැත්තේ ඕන තරම් තියෙනවා. අපි කවුරු හරි නැති කෙනෙක් ඉන්නවනම් නිකන් දෙනවා මේවා. හරි. ඒ කියන්නේ ගමේ හරි කොහේ හරි මේවා දැන් හේනක් කරන්න නැති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලොත් නිකන් දෙන්න. එතකොට මේ තියෙන රතුළු. හරිද? සාමාන්‍ය ඉස්සර ඉඳන් මෙන්න මේක හේනක කරනවා. මේ රතුළුණු පාත්තියක් දාගන්නවා ඒගොල්ලෝ. ඊට පස්සේ මේ රතුරුණු කොළ ටිකක් ගන්නවා. ඊට පස්සේ මේ රතුරුණු අල ටික අරගෙන අපේ එළවලුට දාන මේ කිසිම බෙහෙත් පොහොරක් නැතුව. හරි. මේ බීලුණු කියන එක ආවේ මෑතක. එතකොට මේ 2000න් පස්සේ වගේ 1900 ගණන් වල වගේ තමයි දැන් ගෙඩි අල්ලලා තියෙන තක්කාලි. මේ තක්කාලිත් අපේ ගමේ තක්කාලි. හරි. එතකොට මේ ඇවිල්ලා අපි මේ හැමදාම තියාගන්න ඇට ටික මේ කන්නේ මේ ටික දැන් මේ ගෙඩි ඉදෙනවනේ. මේ ගෙඩි ඉදෙන ටික අරගෙන ඉදෙන ගෙඩි කිහිපයක් අරගෙන ඒ ටික කොළයකට අට ටික අරගෙන ඇට ටික වේල්ලා ඇට ටික සුරක්ෂිතව තියාගන්නවා. හරිද? ඔච්චරයි කරන්න තියෙන්නේ. එතකොට ඒ ඇට ටික අරගෙන ඊළඟ කන්නේ අපිට වගා කරනකම් මේ ඇට ටික අපි තියාගන්නවා. තියාගෙන ඊළඟ කන්නේ හේන කරනකොට අපි ඒ ඇට ටික අරගෙන ඒවට හේන හිටවනවා. ඉතින් අපිට ඒතර බීජ කොහෙන්වත් ගන්න ඕනද? ඉස්සර කාලේ ඉඳන් සාම්ප්‍රදායික හේන් කරන කට්ටිය කවදාවත් බීජ කොහෙන්වත් අරගෙන ආවේ නැහැ. තමන් ගාවේ ඒ තමන්ගේ හේනට අදාළ බීජ ටික තිබුණා. හැම ගොවි මහත්තයෙක් ගාම එක තිබුණා. හරි. දැන් මේ බීජ ටික ගෙනල්ලා පිටරටින් බීජ ගෙනල්ලා ලංකාවේ බීජ ටික විනාශ කරලා ඊට පස්සේ දැන් මේ ආහාර රටාව කෘත්‍රිම ආහාර රටාව කියලා තියෙන එකනේ. ඉතින් අපි ඉස්සරේ ඉඳන් මේ කරගෙන යන විදිහට අපිට ඒක ලෙඩ රෝග අඩු ඇත්තම කතාව. අපිට ලෙඩ රෝග අඩුයි.
මොකද අපිට ඔය බෙහෙත් පොහොර කැවෙන්නේ අපි කන්නේ කෙසෙල් මුව. හරි. එතකොට ගමේ එළවලු අපි කන්නේ. එතකොට අපිට එහෙම ලෙඩ රෝගයක් හැදෙන්නේ. මේ තම්පලා කියන්නේ කොච්චර ගුණ ආහාරයක්ද මේ තම්පලා කියන්නේ. මේ පේනවනේ තම්පලා. එතකොට මේක කොච්චර මේ තැම්බිරි කියන කොච්චර ගුණ ආහාරයක්ද. ඕන තරම් අපිට මේ අපි මේ මාස 6ක් විතර කන්නේ මේවා. මේ පලා කියන ඒවා නම් මාස 3ක් විතර තියෙන්නේ. ඊට පස්සේ අනිත් එළවලු දැන් පලා වර්ග ටික කාලා ඉවරනකොට අනිත් එළවලු දැන් මේ තිබ්බටු ගස් මේ පේනවනේ. ඊළඟට තිබ්බටු ගස් ටික මහ වෙලා මේ වගේ ගෙඩි හැදෙනවා. මේවා ඉවර වෙනකොට අපිට මේකේ තව අමතර ආදායමක් ගන්න පුළුවන්. මේ තිබ්බටු කියනවා නම් අපි විකුණනවත් එක්ක කිලෝ 50ට කඩලා විකුණනවා. හරි. ඉතින් ওই විදිහට තමයි හේන් ගොවිතැන හා බැඳුණු ඒ සාම්ප්‍රදායික හේන් ගොවිතැන් රටාව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරේ. මේක තමයි සාම්ප්‍රදායික ගොවිතැන් රටාව. මේකෙන් බාහිරව ගිහිල්ලා ගොඩක් අය දැන් ලොකු ඉඩම් අරගෙන ඒවා ට්‍රැක්ටර් වලින් හදලා ඒ වගේ ඉරුඟු ලොකුවට වගා කරන අක්කර 25 ඒකට කියන්නේ හේන කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි සාම්ප්‍රදායික හේන. මේක තමයි සාම්ප්‍රදායික හේන. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් හැම එළවලුවක්ම තියෙනවා මේකේ. කිසිම අඩුපාඩුවක් නැහැ. ගෙදරකට අවශ්‍ය හැමදේම තියෙනවා. අපි මේකට ඉරුඟු දාන්න නැති හේතුව මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා. ඉතින් ඔය ටික තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ජීවන රටාව මේ ජීවන චක්‍රය කැඩුණු නිසා තමයි මිනිස්සුන්ට දැන් ලෙඩ රෝග වැඩි. ගොඩක් මිනිස්සු හොස්පිටල් ගානේ ඉන්නේ මෙන්න මේ හේතු නිසා. මොකද මේ රසායනික කෘෂි කර්මාන්තයට හුරු වුණු නිසා තමයි මේ කාරණේ උගලන්ට මේ විදිහට මේ අපේ ජීවන චක්‍රයේ බිඳුනේ. ඉතින් මේ ආව හේන් ගොවිතැන් ආශ්‍රිතව මෙන්න මේ ටික කරන් ආවනම් මේ සාම්ප්‍රදායික මේ කෘෂි කර්මාන්තේ මේ විදිහටම කරන් ආවනම් අදටත් මිනිස්සු ශක්තිමත් නිරෝගී මිනිස්සු පිරිසක් මේ ලංකාවේ ජීවත් වෙනවා. ඉතින් ඕක තමයි මට මතක් කරන්න ඕන අපිට කොතනද වැරදුනේ. මෙන්න මෙතන තමයි අපිට වැරදුනේ මේ මිනිස්සු මේ මනුස්ස සංහතියේ ජීවන රටා බිඳිච්ච එක තමයි මේ වුණ විනාශය. මේකෙන් තමයි අපිට කෘත්‍රිම ආහාර වලට හුරු වුණා. ඒ වගේම රසායනික කෘෂි කර්මාන්තේ හුරු වුණා. දැන් මේ වගේ හැදිලා නැද්ද? මම අහන්න කැමතියි ඔයගොල්ලෝගේ මේ වගේ මේ හොඳට මේ වගාව හැදිලා නැද්ද? දැන් මේ වගේ මේ කරල් අල්ලලා තියෙන අපි පොහොර දාලාද? නැත්තම් බෙහෙත් දාලාද? නැත්තම් ඔය කියන රසායනික කෘෂි කර්මාන්තේ රසායනික භාවිතා කරලාද? නැහැ. කිසිම රසායනික භාවිතා නොකර ඒ කාලයට කල්යල් බලා ගොවිතැන් කරලා තිනවා. ඒක අදාළ කාලයට තමයි ගොවිතැන් කරලා තින්නේ. ඉතින් ඒ කාලෙට ගොවිතැන් කරාම ගොවිතැන්ට ලොකු හානියක් වෙන්නේ නැහැ. අපේ කාලය වැරදිච්ච එකක්. ඒ වගේම රසායනික කෘෂි කර්මාන්තයට හුරු වුණ එක තමයි අනිත් එක අපිට මේ වැනි විනාශයක් විවසනයක් වෙන්නේ. ඉතින් ඕක තමයි මට මතක් කරන්න උමන දුන්නේ. මේ ලස්සන්ට මේ පේනවා ඕගොල්ලන්ට. මේ ලස්සන්ට මල් අල්ලලා තිනවා. කිසිම ගැටලුවක් නැතුව මේ හොඳට කොළ පාටට තිනවා මේ වැල්. මේ අපි කිසිම පොහොරක් දාලා නැහැ. මේකට ඇත්තම මේකට කිසිම පොහොරක් දාලා නිකන් පොළවේ ඉඳලා විතරයි. හැදෙන්නේ නැද්ද මේ ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මට මතක් කරන්න උමනාව තිබුණේ. මට පෙන්වන්න උමනාව තිබුණේ ඕගොල්ලන්ට. මොකද අපි මේක අවුරුද්දක් ගානේ කරන වැඩක් මේ. දිගටම අපි මේක කරන් යනවා. ඉතින් අපි ආහාරයට ගන්න මේ එළවලු ටික ඕන තරම් එළවලු වැඩි වෙලා තියෙන අපිට. මේ පලා ගත්තොත් මේ සෑහෙන්න පලා જાති. අපි ඇත්තට මේවා කොහොමත් පලා වර්ගයක් දවසකට වේලකට හෝ දෙකකට කැවෙනවා. ඉතින් මේකෙන් හොයාගන්න එළවලුවක් අරන් ගිහින් ගෙදර උයන් කනවා. ඉතින් මාර පිරිසිදුයි වගේම මාර ගුණදායකයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් තමන්ගේ ගෙවත්තේ මේ වගේ වගා කරන්න බැරි ඉඩ නැතුව ඇති. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් නම් පැකට් එක හරි කමන්නේ. තමන්ට පුළුවන් විදිහට මේ දේශීය බීජ ටික එකතු කරලා. මොකද මේ දේශීය බීජ තමයි මේ විදිහට හැදෙන්නේ. රසායනික ඒ කියන්නේ ඔය අපිට කඩේ තියෙන ගන්න තියෙන ඇට මේ විදිහට හැදෙන්නේ නැහැ. මේ දේශීය බීජ ටිකක් හොයාගෙන වගා කරලා බලන්න. ඔයගොල්ලන්ට මේ විදිහටම කිසිම රසායනිකයක් නැතුව ඔයගොල්ලන්ට මේ පළදාව ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතින්නම්. හැමෝටම සුබ දවසක්. ඒ වගේම මතක් කරන්න ඕන මේ ලංකාවේ ආපදා තත්ත්වෙන් අසරණපත් වුණු ජනතාවට ඉක්මනට තමන්ගේ මේ ගැටලු निराකරණය කරගෙන තමන් එදිනෙදා ජීවත් වුණු විදිහට තමන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම වාසනාව ලැබේවා කියලා මේ වගේ කරදරයක් නැවතත් මේ ලංකාවට සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්
මං අද වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ඔයාලට හැමෝටම සුබ දවසක්. ජය වේවා හැමෝටම.